අයිබෝන් අද දවසේ අපි හැමෝම කතා කරන්නේ ජීවිතේ ගොඩාක් හැමෝම අපි කතා කරන මාතෘකාව. නමුත් ජීවිතේ ඔයා මේ අහන පණිවිඩය ඇත්තටම ඔයා ඒක වැදගත්ද නැද්ද කියන එක මේ කතාව අවසාන වෙනකන් හරියට අහන්න හිතුවොත් ඔයාට ඒක තේරෙනවා. ඇත්තටම ඔයාගේ ජීවිතයේ අද වයස මං හිතනවා මේ වැඩසටහන අහන මේ පණිවිඩය අහන එක එක වයස් සීමාවන් වල අය මේ පණිවිඩය අහන. හැබැයි ජීවිතේ ඔයා මේක හරියට අහගත්තොත් ඔයා නියදෙන දවසේ මේ සබාදහම ලොකු පණිවිඩයක් දීපු ලොකු සාධාරණයක් කරපු මිනිසෙක් විදිහට මැරෙන්න ගොඩාක් වැදගත් මේ පණිවිඩය හරියට අහන්න. ඒ නිසා අපි මේ කතා කරන පණිවිඩය ඇත්තටම ඔයා විතරක් නෙමෙයි ඔයා මේක අහලා තව මිනිස්සෙකුට සමාජගත කරන්න ලොකු හයියක් වුණොත් ඇත්තටම ඔයා හොඳ මිනිස්සෙක්. අපි මේ කතා කරන්නේ ජීවිතේ මේ වෙලාවේ ගොඩක් මිනිස්සු හිතන්නේ නැති පැතිකඩක්. උදේ නැගිට වෙලාවෙ ඉඳලා රැ නිදා ගන්නකම් අපි හැමෝම තරංගකාරී සමාජයක ජීවත් වෙන වෙලාව. හැබැයි අපි එතනදී කරන ලොකුම වැරද්ද තමයි අපි තරංග කරන්නේ සබාදහම. මේ සබාදහම කියලා කියන්නේ අපිට හයියක් වෙන්න මිසක් අපේ ජීවිතේ ගෙනියන්න හයියක් වෙන්න මිසක් ඇත්තටම අපි මේ සබාදහමෙන් ඒ හයිය විතරක් නෙමෙයි ගන්න. සබාදහම පරයා යනවා කියලා කියන්නේ වෙනම කතාවක්. අපි ඉක්මවා යනවා ඒකේ අසීමිතව අපි මුක්ති විඳින පුද්ගලයෝ බවට පත් වෙලා තියෙනවා. ඒකට ඇත්තටම මම නම් දකින්නේ ඔයා මම ජීවත් වෙන්නේ තරංගකාරී සමාජයක. මේ තරංගකාරී සමාජයක් කියලා කියන්නේ ඔයා එළියට ගිහිල්ලා බලන්න හැම මිනිස්සෙක්ම තව කෙනෙකුට වඩා ඉස්සරහට යන්න උත්සාහ කරනවා. හැබැයි ඒක ඉස්සරහට ගියාට කමක් නැහැ. ඒ ඉස්සරහට යන්නේ ඒ මිනිස්සයත් එක්ක ලොකු තරංගයකින්. ඒ මිනිස්සයා පරාජය කරන්න නම් නැත්තම් ඒ මිනිස්සයාට වඩා ලොකුවට ඉන්න කියලා නම් හිතන්නේ. ඇත්තටම අපි ඉන්නේ ගොඩාක් ආපස්සට ගියපු නැත්තම් පරාජය වෙච්ච මිනිස්සෙක් විදිහට. ඒ නිසා අපි වාගෙන් ඉල්ලන ඉල්ලීම් ටිකක් තියෙනවා. විශේෂයෙන් අපි මේ කතා කරන මාතෘකාව ඇතුලේ මේ සබහා ධර්මත් එක්ක අපි අතීතයේ දිහා හැදලා බලපුවහම මිනිස්සු ජීවත් වුණේ මේ සබහා ධර්මයට ලැබි පුද්ගලෙක් විදිහට. කවදාවත් ඒක අසීමිතව භුක්ති විඳින්න ගියේ නෑ. හැබැයි අද දවසේ මිනිස්සු සබහා ධර්ම මේ අලුත් විද්‍යාවත් එක්ක නවීන විද්‍යාවේ දියුණුවත් එක්ක සබහා ධර්ම කියලා කියන්නේ මිනිසුන්ගේ අතකොළුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අද අපිට ඒකේ භුක්ති විඳින්න වෙලා තියෙන පැතිකඩ ගත්තාම අපිට භුක්ති විඳින්න වෙන්නේ අපිට සහ අනාගතේ අපේ දරු පරපුර ගොඩක් ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ස්ථිරව. ඒ නිසා මේ පණිවිඩය සමාජගත කරන්නේ අපි මේ සමාජය තුළින් එක පුද්ගලයෙක් හරි නිර්මාණය කරගන්න පුළුවන් නම් අන්න ඒකට අපි උත්සාහ කරනවා. ඒ නිසා ඔයාට පුළුවන් නම් එක පැලයක් හරි හදන්න. ඔයාට පුළුවන් නම් මේ සබහාදාමත් එක්ක సౌందర్యාත්මක මිනිස්සෙක් බවට පත් වෙන්න. ඔයා වගේම ඔයාගේ ළඟ ඉන්න කෙනෙක් තව නිර්මාණය කරගන්නවට පුළුවන්. මම හිතනවා ඔයා මේ පණිවිඩය හරියට කරන්න කියලා. ඒ නිසා ඔයා බලන්න මේ සබහාදහම දිහා ආපස්සට හැරිලා බලන්න අතීතයේ ඉඳලා අද දක්වාම සබහාදහමින් දෙන්න ඕනේ දේ හරියටම දීලා තියෙනවා. ඔයාට මට කිසිම අඩුපාඩුවක් නොකර අද දවසේ මේ වෙද්දි සබහාදහමෙන් ලැබෙන්න ඕන දේ දෙන්න ඕන දේ මේ වෙලාවේ. ඒ නිසා මේ සබහාදහමේ තියෙන මේ නිර්මාණය ගත්තොත් අපිට හිතන්නවත් බෑ කොහොමද මේක වෙන්නේ කියලා. ඔයාට සරල උදාහරණ දෙක තුනක් මම කියන්නම්. ඔයා බලන්න තැඹිලි ගෙඩියක් අරන් බලන්න. තැඹිලි ගෙඩියක ඇතුලේ වෙන ක්‍රියාවලිය කවදාවත් අපිට කෘතිමව කරන්න බෑ. කෙසෙල් ගෙඩියක් අරන් බලන්න. කෙසෙල් ගෙඩියක රසය අපිට කවදාවත් කෘතිමව කරන්න බෑ. හැබැයි සබහාදාමේ මේ නිර්මාණයන් ටික හරි අපූර්වාත්මකව අපිට ලබා දෙනවා. හැබැයි මේ සබහාදාමේ තියෙන දේවල් ටික අපි අනිත් පැත්තෙන් කෘතිමව හදාගන්න උත්සාහ කරලා තියෙනවා. බලන්න මේ රසයට කෘතිමව ගොඩක් දේවල් එකතු කරලා තියෙනවා. හැබැයි ඒ රසය හරිම රසයද කියන්න නම් අපි දන්නේ. ඔයා බලන්න මේ ලැබෙන සුළඟ, මේ ලැබෙන අවුව, මේ ලැබෙන රස්නය, මේ හැම දෙයක්ම ගත්තොත් මිනිසුන්ට ඒකේ
අද ඛේදනීය තත්ත්වයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන්නේ අපි කරපු අතීතයේ ඉඳලා මේ දක්වා අපි කරගෙන ආපු ක්‍රියාවන් වල ප්‍රතිඵල. ඒ නිසා ඔයා බලන්න ඉස්සර මිනිස්සු ගහක් කැපුවොත් ඒකට ගහක් හිටවලු. හැබැයි අද එහෙම නෑ. ගොඩාක් වෙලාවට මිනිස්සු තමන් ගැන විතරයි හිතන්න පටන් ගන්න තියෙන්නේ. තමන්ගේ ජීවිතේ මේ ඉන්න ටික කාලය තුල කොහොමද ගෙවන්නේ කියලා විතරයි මිනිසුන්ට අදහසක් තියෙන්නේ. හෙට දවස් ජීවත් වෙන මිනිස්සයා හෙට දවස් වාගේ ළඟ ඉන්න දරුවා කොයි විදියකට ජීවත් වෙන්නේ කියන එක ගැන එයාට අදහසක් නැහැ. ඒ නිසා ආදරණීය ඉල්ලීමක්. පුළුවන් නම් වෙනස් වෙන්න. ඔයා බලන්න ආපස්සට හැරිලා. අපි මේ කෘතිමව දියුණු වුණාට කමක් නැහැ. කෘතිම විද්‍යාව නැත්නම් මේ නවීන විද්‍යාව දියුණු කරගත්තට කමක් නැහැ. හැබැයි අපි හැමෝටම මේ භුක්ති විඳින්න වෙලා තියෙන දේවල් සහ අනාගතේ භුක්ති විඳින්න වෙන දේවල් තුළ අපිට සිද්ධ වෙන සමහර සිදුවීම් බලන්න මේ අධික රස්නය අපිම නිර්මාණය කරගත්ත දෙයක්. අද කාලගුණ විපර්යාස, කාලගුණය වෙන වෙනස් වීම, දේශගුණික වෙන වෙනස් වීම අද අපිට ගත්තොත් එහෙම සමහර වෙලාවට අපිට හිතා ගන්නවත් බැරි සිදුවීම් සිද්ධ වෙන්නේ. ඒ නිසා ආදරණීයන්ගෙන් ඉල්ලීමක් කරන්නේ අපි පුළුවන් නම් වෙනසක් කරගන්න. වෙනස් වෙමු ජීවිතේ. මෙතනින් ඉස්සරහට අපි හරියටම මේ සබහාදහමත් එකට එකතු වෙන මිනිස්සු විදියට ජීවිතේ ගොඩනගන්න. පුළුවන් නම් අද මේ හුස්මට ආයෝජනයක් වැඩසටහන ඇතුලේ අපි බලාපොරොත්තු වෙන පොඩි කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි ඔයාට පුළුවන් නම් මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා අපිට හයියක් වෙන්න. අද අපේ මේ වැඩසටහන තුල අපි මිලියනයක් පැල සිටවන්න අපි උත්සාහ කරනවා. ඔයාට පුළුවන් නම් එක හයියක් වෙන්න, එක පැලයක් සිටවන්න. මම හිතනවා ඔයා හෙට දවසේ ඔයාගේ දරු පරපුර වෙනුවෙන්, ඔයාගේ රට වෙනුවෙන්, ඔයාගේ ලෝකය වෙනුවෙන්, ඔයාගේ සබහාදහම වෙනුවෙන් ඔයා හොඳම දේ, හොඳම ආශිර්වාදය එකතු කරපු දිලේකවත්. එහෙනම් මම හිතනවා හෙට දවසේ ඔයා මේ කතාව අහලා ඔයා පුළුවන් නම් නැවත ආපස්සට ගිහලා හිතන්න. ඔයා ඇත්තටම අතීතේ ඔයා හිතුවද මේ ගැන? සහ ඔයා අනාගතේ ඔයා වෙන්නේ කරන්නේ මොනවද?